හරි එහෙනම් අපි ඉගෙන ගමු කොහොමද අපි සබ් රික්වෙස්ට් එක. ඒ කියන්නේ අපේ මේන් රික්වෙස්ට් එක ඇතුලේ තව මල්ටිපල් රික්වෙස්ට් ටෙස්ට් ස්ක්‍රිප්ට් එකක් හරි පිරි ස්ක්‍රිප්ට් එකක් හරි ලියලා අපි කොහොමද තව රික්වෙස්ට් එකක් within the script within a request යවන්නේ කියලා. හරි එතකොට දැන් ඔයගොල්ලන්ට මතක ඇති අපේ බුකින් සිනාරියෝ එක ඒකෙදී අපේ මේක බුකින් එකක් දැම්මම බුකින් එකක් ක්‍රියේට් වෙනවා. එතකොට අපි හිතමු අපි දැන් බුකින් එක ක්‍රියේට් වෙච්ච බුකින් එක ඇත්තටම ආයිත් get බුකින් එකක් දාලා සිස්ටම් එකේ සේව් වෙලාද කියලා අපිට වෙරිෆයි කරගන්න ඕනේ. එතකොට දැන් අපේ හැම බුකින් එකම බුකින් ID එකක් යටතේනේ සේව් වෙන්නේ. එතකොට අපිට වෙරිෆයි කරන්න පුළුවන් මේ බුකින් ID එකකින් ආයිත් අපේ get booking method එකකින් අපි booking ID එක පාස් කරලා බලා ගන්න පුළුවන් මේ booking එක මේ details වලින් ඇත්තටම save වෙලාද කියලා. එතකොට මම දැනට පෙන්වන්නයි කොහොමද අපි කරන්න කියලා. එතකොට idea ගන්න. normally එතකොට අපිට දැන් මේක ආයිත් verification එකක් කරන්න ඕන නම් ආයිත් අපි get booking request එකක් යවන්න එපා. එතකොට මේක මම duplicate එකක් ගන්නවා. හරි එතකොට මෙතන booking ID එක තමයි පාස් කරන්න ඕනේ. දැන් අපේ create booking එකේදී අපි booking එක create වුණාට පස්සේ අපිට පුළුවන් test එකේදී මේ booking ID එක read කරලා අපේ collection variable එකේ save කරන්න. හරි එතකොට අපේ මේ response JSON data එකේ අපේ response එක එනවා. ඒකේ අපේ එනවා booking ID එක. එතකොට මම කෙලින්ම මෙතනට booking ID එක පාස් කරන්න. booking ID හරි එතකොට අපිට අපි already define කරලා තියෙනවානේ booking ID එකක්. එතකොට මේ collection එකේ ඉන්න එක තමයි අපි update කරන්න යන්නේ. එතකොට අපේ අලුත් booking ID එකට. හරි එතකොට මේකෙන් අපේ collection එකේ booking ID එක set වෙනවා. එතකොට මෙතනට අලුත් ID එක පාස් වෙනවා. එතකොට මම මේක run කරනවා එකපාරක්. 67 ඒ booking ID අපි ගිහිල්ලා බැලුවොත් collection එකේ ඒ booking ID එක update වෙලා තියෙන්නේ. ඊට ඊළඟ request එකේදී මේක run කරාම ඒ request එක යනවා. හරි එතකොට ඒ request එක ගිහලා මේ result එක තමයි එන්නේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් අපේ data එක ඇත්තටම save වෙලාද කියලා. create booking එකේ මේ data මනේ අපි යවුවේ මැරිලා නිසා මේ details ටික මම අතට get booking එකේ data එක save වෙච්ච data එක අපිට පේනවා. හරි. ඔය විදිහට අපිට request එක verify කරන්න පුළුවන්. හැබැයි අපිට මේ request එක ආයිත් තව duplicate request එකක් හදන්න නැතුව කෙලින්ම create booking එක ඇතුළේදීම මේක ආයිත් වෙනම define කරන්න නැතුව මේක ඇතුළේදීම test එකක් හැටියට අපිට sub request එකක් යවන්න පුළුවන්. අපේ දැන් සාමාන්‍ය main request එකනේ මේ විදිහට පේන ඇති main request කියනවා. අපිට පුළුවන් මේ request එක යවන්න නැතුව මේක අපේ sub request එකක් හැටියට define කරගන්න. ඒක කොහොමද කරන්නේ? එතකොට මේ විදිහට අපේ දැන් යනවනේ URL එක. එතකොට අපි URL එක copy කරගමු. මම මේක delete කරන්න හිතනවා මේක අවශ්‍ය වෙන්නේ නැති නිසා. හරි අපි බලමු මේක ඇතුළෙන්ද කොහොමද define කරගන්නේ කියලා. හරි මෙතනදී අපිට තියෙනවා already send script request එකක් යවන scenario එකක් ඒගොල්ලෝ define කරලා තියෙනවා. අපිට ඒක use කරන්න පුළුවන්. එතකොට මෙතන ඇති send a request. එතකොට අපිට පුළුවන් test එක ඇතුළෙම sub request එකක් යවන්න. එතකොට අපේ URL එක මම අතනින් copy කරගත්තනේ යවන URL එක. එතන මේ URL එක තමයි යන්නේ. එතකොට මෙතන මේ යන response එකේ මම console එකේ ඒක print කරගන්නවා. ගිහිල්ලා එන response එක. එතකොට මෙතන booking ID එකට අපි එතකොට pass කරන්න ඕනේ අපේ මෙතන read කරන create booking එකේ මෙතන read වෙන booking ID. එතන මම hide collection එකට set කරගන්න යන්නේ. කෙලින්ම මෙතන variable define කරගෙන ඒකට මේක assign කරනවා.
ඊට පස්සේ ඒක මෙතනදී පාස් කරනවා. හරි අපි මේ රික්වෙස්ට් එක යවලා බලමු කොහොමද උඩ යන්නේ කියලා. මේ ටික ඔක්කොම ක්ලියර් කරනවා. හරි ට්‍රේඩ් බුකින් එකක් උනාට පස්සේ ඒ බුකින් ID එකෙම get request එකක් අපි test script එක ඇතුළෙම sub request එකක් හැටියට තමයි මේක යවන්නේ. හරි ඔයගලන්ට පේනවා ඇති අපේ main request එක යනවා. ඊට පස්සේ ඒක ball වෙලා පෙන්වන්නේ. ඊට පස්සේ පේනවා ඇති sub ඒ request එක ඇතුළෙම sub request එකක් යනවා get 10:30 මේ බුකින් ID එකෙන් පේනවා ඇති. එතකොට ඒ request එක යනවා. ඒකෙන් එන response එක මම මේ තියෙන response එක ඒක මම මේ console log එකෙන් ආයි print කරගෙන තියෙනවා. මේ print කරගත්ත statement එක තමයි. එතකොට අපි යවපු details වලින්ම ඒ ටික ආයිත් එනවා. එතකොට අපිට වෙනම ආයිත් request එක define කරගන්න ඕනේ නැහැ. අපේ test scripts ඇතුළෙම අපිට multiple send request යවන්න පුළුවන්. මේකෙත් දැන් අපි මෙතන එක කෙලිම simple get එකක් යවපු නිසා මේ විදිහට යවන්න පුළුවන්. ඒත් හරිම customizable විදිහට යවන්න ඕන නම් මේ විදිහට නෙවෙයි යවන්න ඕනේ. මම මේක තව maintain කරන්න ලේසි විදිහට කොහොමද අපි යවන්නේ get නෙවෙයි ඕන method එකක් ඕන type එකක් කොහොමද අපි යවන්නේ හැටි මම කියලා දෙන්න. හරි එතකොට අපේ request එක යවන්න අපිට base URL එක ඕනේ වෙනවා. එතකොට මම base URL එක මෙතන define කරගන්න collection එකෙන් read කරගෙන අපිට ඕනේ environment variable එකේ තියෙන environment එක ගන්න ඕනේ. base URL එක ගත්තා. ඊට පස්සේ අපේ auto කරන්නයක් තිබ්බොත් auto කරන්නයක් ගන්න ඕනේ. variable එකට දැන් අපේ මේ request අපිට authorization key මුකුත් නැති නිසා අපිට base URL විතරක් ඇති. ඊට පස්සේ මෙතන මේ අපි යවන request එක මෙතනදී අපි ඒකේ ඕන parameters ටික define කරගන්න ඕනේ method එකට යවන්න. එතකොට callback ඒ parameters ටිකයි methods ටික ඔක්කොම ටික මෙතන define වෙන්න ඕනේ. එතන මම ඒකට constant variable එකක් define කරගන්නවා. හරි. එතකොට අපිට මේ constant variable එකේ අපි define කරගන්න ඕනේ අපේ URL එක. URL එක කියන්නේ එතකොට අපේ base URL එක. ඊට පස්සේ අපිට ඕනේ method type එක. එතන method එක අපේ ඇවිල්ලා get method එකක්. single quotes දාමු එතකොට ලේසි. හරි ඊට පස්සේ අපේ headers තියෙනවා නම් අපි headers define කරගන්න ඕනේ. එතකොට header tag එකක් කරලා දැන් අපේ content type එක විතරයි අපේ යවන්නේ. එතකොට authorization key එකක් නැහැ. key එකක් තියෙනවා නම් තමයි මේක define වෙන්න ඕනේ. අපේ key එකක් නැති නිසා අපේ header එකයි විතරක් header එකේ content type එක define කරගත්තා නම් හරි. ඒකත් by default යවන නිසා අවශ්‍යම නැහැ. හැබැයි මේ විදිහට තමයි සාමාන්‍යයෙන් ඕනම request එක. එතකොට අපේ post method එකක් වුණොත් ඊට පස්සේ header ඊට පස්සේ මෙතනට එනම් body tag එක. post request එක මම කරලා පෙන්නන්නම්. මේ විදිහට අපිට request එක define කරගන්න පුළුවන්. හරි. එතකොට මේක ඊට පස්සේ අපිට මෙන්න මේ request එක කෙලින්ම මෙතන අපිට base URL එකත් එක්ක තව අපේ යවන්න ඕනේ අපේ endpoint එකයි booking ID එකයි. එතකොට අපේ endpoint එක /booking ඊට පස්සේ booking ID එක පාස් කරන්න ඕනේ. එතකොට /booking ID. එතන මේ විදිහට අපේ යවලා අපිට පුළුවන්
බලන්න. ඔයගොල්ලන් පේනවා ඇති booking ID පාස් කරලා අපිට අදාළ response එක යනවා. ඊට අපිට අවශ්‍ය ඔක්කොම testing ටික validation verification ඒ ටික මෙන්න මේ send request response එකකින් අපිට validation ටික check කරගන්න පුළුවන්. එතකොට අපි බලමු අපි යවපු booking ID එකේ detail එකනාගේ මේ first name හරිද කියලා. එතකොට අපිට මෙතනදී ඕන වෙනවා variable saved first name අපි තමයි මේක expected first name කියලා. ඒකේ JSON data එකේ booking එකේ first name එක. එතකොට මෙන්න මේ නම් මෙතනට read වෙනවා. ඊට පස්සේ අපේ request එක ගිහිල්ලා get request එකෙන් එන response එකේ අපිට read කරන්න ඕනේ first name එක. ඊට අපි actual first name එක ඇවිල්ලා අපේ response එකේ response කියන එතන මෙතන මේ request එක ගිහිල්ලා එන response එක මෙන්න මෙතන variable එකෙන් එනවා. එතකොට ඒක read කරන්න ඕනේ. response එකේ අපිට ඕනේ first name. අපි බලමු මේක හරිද කියලා. print කරලා. first name එක read උන්නේ. මේ response එකත් අපි JSON විදියට convert කරගන්න ඕනේ. එතන මේ function එක ඕනේ. මෙතනදී වෙනස මෙතන අපේ main request එක යන්නේ pm.e කියන්නේ postman එකේ main response එක තමයි අපි read කරන්නේ. මෙතනදී අපේ sub request එක නිසා මෙතනදී අපි pm කියලා define කරන්න ඕනේ. කෙලින්ම මේ function එකෙන් එන response එක දුන්නා නම් හරි. එතකොට එන data එකේ first name එක තමයි read කරන්න ඕනේ. හරි. අපි print කරලා බලමු. හරි. එතකොට first name එක read වෙනවා. හරි. එතකොට දැන් අපිට තියෙන්නේ අපේ booking එකේ එන first name එක කියන්නේ මෙතන expected name එකයි actual name එකයි සමානද කියලා verification එක තමයි කරන්න තියෙන්නේ. pm.expect expected first name to be equal actual first name. මේ ටෙස්ට් එක බැරි වෙලා ෆේල් වුණොත් අපිට error message එකක් දාන්න පුළුවන්. first name not correctly saved. එතකොට බැරි වෙලා මේ ටෙස්ට් එක ෆේල් වුණොත් මේ message එක පෙන්නනවා. දැන් මේකේ හරියට එන නිසා මේක පාස් වෙනවා. හරි. එතකොට අපි මේක අයිත් send කරලා බලමු. හරි. එතකොට මේක ගිහිල්ලා ඒක පාස් වුණා. අපේ verification එකත් හරියි. එතන මේක test එකක් ඇතුලේ එන්න ඕනේ. එතකොට මේක test එකක් function එකක් ඇතුළට දාමු. මේක අපි test එකක් ඇතුළට දාගමු. එතකොට සාමාන්‍ය test එකක්. මෙන්න මේ send request එකේ pm.test එකක්. හරි. මේ විදිහට අපි දාගමු. හරි. එතකොට මේකේ අපි check කරන්නේ check username saved correctly. මේ විදිහට අපිට multiple test check කරගන්න පුළුවන්. එතන මේ test එක pass වෙනවා. මේක
expected name එක actual name එක සමාන නිසා. අපි හිතමු දැන් අපිට තව request එකක් යවන්න ඕනේ create request එක. ඒ කියන්නේ post request එක. අපි get request එකෙන් අපි යවන මේ booking එකේ මේ data හරිද කියලා. අපි හිතමු අපි දැන් post request එකක් යවන්න ඕනේ. අපේ body එකේ මෙතන අපි අපේ price එක යවනවානේ. price එක very වෙලාව string ගියොත් ඒක හරියට verify වෙනවද හරි valid response code එකක් වෙනවද කියලා test එකක් ලියන්න. ඒකට අපිට පුළුවන් මේ create booking එක ඇතුළෙම මේ වගේම similarly post request එක define කරගන්න. ඉතින් මම මේකම copy එකක් ගන්නවා. තව අපේ අලුත් test එකක් එනවා. invalid price එකක් යවුවොත් හරියට response code එක එනවද කියලා. එතන මම මෙතන post request කියලා මේක වෙනස් කර ගන්නවා. ඊට පස්සේ අපේ method එක එතකොට post. එතකොට post එකේදී අපිට id එක pass කරන්න ඕනේ. කෙලිම booking වෙනකම් විතරයි. එතකොට id එක ඕනේ. ඊට පස්සේ අපිට ඕනේ body එක. ඊට මෙතනට එතකොට එන්න ඕනේ. ඊට පස්සේ post request යන නිසා body එකක් pass කරන්න ඕනේ. එතකොට body tag එකක් එන්න ඕනේ. body එකේ මම define කරගන්නම් mode එක. එතකොට mode එක ඇවිල්ලා අපි යවන්නේ raw data. අපේ create booking අපි body එකේ මෙතන raw data වලින් යවන JSON type එකෙන්. ඒ වගේම අපි මෙතනදී ඒක මේ විදිහට define කරගන්න පුළුවන්. ඊට පස්සේ raw data එක මෙතන use කරන JSON stingify method එක. ඊට පස්සේ අපේ JSON format එකේ මෙතනට pass කරන්න තමයි තියෙන්නේ. හරි. එතකොට මෙතනට pass කරන එක අපි කලින් booking එකෙන් sample එකක් ගමු. හරි. මේ විදිහට නේද අපි pass කරනවා. මේක copy එකක් ගන්නවා. මේ විදිහට තමයි අපේ තර body එක pass කරන්න ඕනේ. මේක line by line කැඩෙන නිසා මම මේ sign එකෙන් දා ගන්නවා. එතකොට line by line break කරගන්න පුළුවන්. නැත්නම් අර double quotes වලින් දැම්මොත් same line එකේ define කරගන්න ඕනේ. මේ විදිහට අපිට යවන්න ඕනේ. දැන් මෙතනදී අපි ටෙස්ට් කරන්න යන්නේ price එක. කියන්නේ numeric value එකක් නැතුව integer යවුවොත් fail වෙනවද කියලා බලන්න යන්නේ. එතකොට අපි string වලින් value එක යවුවොත් අපි බලමු මේක fail වෙයිද කියලා. හරි. එතකොට මෙතනදී මෙන්න මේ request එක name එක දෙන්න ඕනේ post request එකේ. check validate price value accepted. හරි මේකෙත් මම console log එකකින් එන response එක මම print කරගන්නවා.
මේකේ මෙහෙම ඩිෆයින් කරන්න ඕනේ. මේ විදිහට තමයි curly braces වල JSON format එකෙන්ම තමයි curly braces ඇතුළේ JSON format එකෙන් මේ විදිහට තමයි මෙතන ඩිෆයින් වෙන්න ඕනේ. JSON data අපි එක print කරමු. හරි එතන පේනවා ඇති booking එක ගිහිලා අපේ main request යනවා main post request එක ඊට පස්සේ get request එක යනවා sub request එක ඊට පස්සේ post request එකක් යනවා sub request එකට. ඒකේ request body එකේ බලමු. එතකොට price එක string වලින් ගිහිලා තියෙන්නේ. එතකොට response body එකේ ඒක එතකොට save වෙලා තියෙනවා read කරගෙන. එතකොට එතන issue එකක් ඇවිල්ලා නැහැ. කෙනෙක්ගේ system එකේ එතන check වෙන්නේ නැහැ. string numeric අපි එතකොට තව එකක් දාලා බලමු. අපි test එකක් verification එක කරන්න ඕන නිසා. මෙතන price එකට අපි කෙරිම් character එකක්ම යවමු string වලින් බලමු ඒත් save වෙනවද කියලා error එකක් නැතුව. ඒත් save වෙනවා null කියලා. එතකොට value එක හරියට pass වුනේ නැති නිසා null විදිහට value එක save වෙනවා. අපිට පුළුවන් මේ විදිහට price එක හරියට save වුනේ නැති වුණොත් null ද save වෙන්නේ කියලා ඒ වගේ verification එකක් කරන්න. එතකොට අපිට පුළුවන් මෙතනදී JSON data එකේ මේකෙදී booking එකේදී අපිට read කරන්න ඕනේ දැන් total price එකනේ. එතකොට අර වගේම අපි ඒ එතන value එකට read කරන්න ඕනේ. එතකොට dot booking okay total price එක එතකොට මේක අපි ටෙස්ට් එකක් හැටියට මේවා කරොත් pm dot expect the total price to be null. එතකොට price එකේ අපිට response එකේ අපි invalid price එකක් යවුවොත් අපිට null තමයි එන්න ඕනේ. එතකොට මේ ටෙස්ට් එක තමයි බලන්නේ අපේ ඇත්තටම අපේ response එක null එනවද කියලා. එතකොට මේ ටෙස්ට් එක pass වෙන්න ඕනේ. හරි එතකොට මේ booking එකත් ගිහිලා ඊළඟ booking එකේ ගිහින් අපිට තව post request එකක් යවලා ඒකේ null ආපු නිසා මේ ටෙස්ට් එක pass වෙනවා. එතකොට මේක අපි not null කියලා බැලුවොත් මේ ටෙස්ට් එක fail වෙයි. මොකද අපි null තමයි verification එක යන්නේ. මම මේක fail කරන්න ඕන නිසා මේ දාන්නේ ටෙස්ට් එක. හරි එතන මේ ටෙස්ට් එක fail වෙනවා මොකද අපි expect කරන්නේ not null එකක් හැබැයි අතට මෙන්නේ null. එතකොට මේ scenario එකේ හැටියට අපි verification යවන්නේ invalid price එකක් යවුවොත් අපි null ද එන්නේ කියලා තමයි බලන්න ඕනේ. ඇත්තටම මේක බලන්න ඕනේ. එතකොට to be null මේක තමයි අපි verification එකේ check කරන්නේ. එතකොට අපිට එකම request ඇතුලේ test scripts වල multiple post request guest request ඕන එක මේ විදිහට define කරගෙන post එකකදී body එකට ඒකේ format එක ටික යවන්න ඕනේ. get එකකදී header එකයි ඒ ටික pass කරලා මේ විදිහට අපිට main request එකේ sub request උනත් යවන්න පුළුවන්. අපි මේ collection එක වුණත් එකපාර run කරලා බලමු කොහොමද run වෙන්නේ කියලා. not to be null අපි මේක change කරා නේද? මේක save කරලා නෑ. මේක save කරලා ඉත run කරමු. හරි අපි collection එකම run කරනවා. මේ විදිහට පේනවා ඇති main request එක ball highlight වෙලා පේනවා. sub request එකත් ඒව highlight නැතුව පේනවා ඇති මේ request එකේ sub request එකක් ගිහලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට අපිට ඒ ටික check කරගන්න පුළුවන්. අතට create booking එකේ ඒ sub request වලින් ගිය test scenario එකත් pass වෙලා තියෙනවා.
මේ විදිහට අපිට සබ් රික්වෙස්ට් උනත් මේන් රික්වෙස්ට් එක ඇතුලේ send request method එක postman එක use කරලා අපිට යවා ගන්න පුළුවන්.